හරි අද අපි බලමු මේ පේෂන්ට් කෙනෙක්ගේ රෝගියෙක්ගේ සීනි තියෙන එක්කෙනෙක්ගේ කැපිට් බ්ලඩ් ෂුගර් එක රැන්ඩම් බ්ලඩ් ෂුගර් එක හරි අද පාස්ටින් නැතුව එකපාරට ලෙවල් එක අපි බලා ගන්න සාමාන්‍ය වශයෙන් බලන්න බ්ලඩ් ෂුගර් එක කැපිට් බ්ලඩ් ෂුගර් එක බලන්න කොහොමද බලන්න මොකද පාවිච්චි කරන්න කියලා යුත් කරනවා මේ ග්ලූකෝමීටර් එක blood glucose meter එක glucometer එක කියනවා මේක උපකරණ පාවිච්චි කරන්න ඊට අපි අමතරව යොදා ගන්න පුළුවන් මේක blood tank මේකට කියන්නේ blood tank test pen එක මේක රෝගියට අර උඩ හිතෙන්නේ නැතුව blood එක ගන්න එක පාවිච්චි කරනවා අපේ කටුවක් පොයිද කටුවෙන් විතරනේ ගන්න මේකට මේක පාවිච්චි කරනවා blood tank test pen එක අමතරව මෙන්න කටු lancet एक අවස්ථාවකදී පාවිච්චි කරනවා නේ කට්ට මේ කටුවක් තියෙන මේක පාවන කරන කටුව කොන්නේනවා තියෙන කටුව ලැන්ටස් පෙන් එක ඊපස්සේ අර ඇඟිල්ලේ නැත්නම් ඇඟිල්ලකින් කරන සොප් එකක් කොටන් ගෝස් සොප් එක පාවිච්චි කරනවා ඊට පස්සේ අපි රෝගියා ළඟට ගිහිල්ලා මොකද කරන්න කියලා පැහැදිලි කරලා දීලා මෙන්න මේ ඊට අමතරව ඒක කරනවා ඊට පස්සේ තව දෙයක් අමතරව මට කියන්න මේක මැෂින් එකට දාන්න රීඩ් කරන්න ස්ට්‍රිප් එකක් නේ ඒක තමයි ග්ලූකෝස් ස්ට්‍රිප් එක මොනවයි බොටල් එකේ ගමන් ඉන්නේ මේ ඇතුලේ තියෙනවා මේකක් තමයි එක අවස්ථාවක ගන්න රෝග විස්තරය කියලා මේ කෙලිම මේ ලැන්ටස් එකකින් විදින්නත් පුළුවන් බ්ලඩ් එක ගන්න. එහෙම නැත්නම් මේ පෙන් එකට දාලා එන්න එකකින් කලවලා ඒක ඇතුළට දාන්න පුළුවන්. මේක එක දාලා බලන්න පික් කරාම රිදෙනවා අඩු. එහෙම යූස් කරන්නත් පුළුවන් අපිට. ඊට පස්සේ එහෙම දාගෙන ඉවරලා ඇඟිල්ල පුළුන් කෑල්ලෙන් ක්ලීන් කරලා මේ ආකාරයෙන් ක්ලීන් කරලා මේ ලැන්ස් මෙන්න පෙන් එක යූස් කරලා මේ පංච් කරන්න පුළුවන් ඇඟිල්ල පොඩි බ්ලඩ් ප්‍රමාණයක් එනවනේ ඊට පස්සේ මෙන්න මේ අපිට ඒ විදිහට රෙඩි කරලා තියෙන මැෂින් එකේ මෙතන මේ පොයින්ට් එකක් තියෙනවා ඒ පොයින්ට් එකට තමයි මෙන්න මේ අර ස්ට්‍රිප් එක ඇතුළත් කරන්නේ ඒක දාන පැත්තක් තියෙනවා දැම්මට පස්සේ මෙන්න මෙහෙම ඩිලීට් කරනවා මොන් දැන් මැෂින් එක යූස් රෙඩි දැන් මේ බ්ලඩ් එක ගන්න ඉත ඇඟිල්ල විතර ඉල්ලලා මෙන්න මේ වගේ ඇඟිල්ලට තියලා මෙන්න පොඩි බින්දුවක් මෙන්න ස්ට්‍රිප් එකට ගන්නවා. තප්පර කිහිපයක ඇතුළත මේකේ අගේ පෙන්නනවා. සාමාන්‍ය කීයද බ්ලඩ් ෂුගර් එක, කැපිටල් බ්ලඩ් ෂුගර් එක 100ද 90ද 150 200 ආදී වශයෙන් පෙන්නනවා. ඉතින් මේක සරල ක්‍රමයක් ඉතින්. ගොඩාක් අපිට සීනි තියෙන පුද්ගලයන් මේ ළඟ තියෙන වටිනවා. ගොඩාක් වටිනා උපකරණයක්.